මොකද වෙන්නේ ඉතින් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අර මේ එපිසෝඩ් එකේ part 2 එපිසෝඩ් වීඩියෝ එක. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක අපි ගන්න යන්නේ අපි කලින් එපිසෝඩ් එකේ ගියේ බදුල්ලට මේ මොනරාගලනේ. අපි දැන් යන්නේ මොනරාගලට හම්බන්තොට. ඔන්න part 2 වීඩියෝ එකත් අරන් වෙලා තියෙන්නේ. මම බලන්නවත් ගෙනල්ලා තියෙන සවස් බස් එක. ඉදාගෙන ආව බස් එකමයි. මායා යකඩ මනාලි. යකඩ මනාලි ලක්සරි එඩිෂන්. ලක්සරි එඩිෂන් ගෙනල්ලා තියෙන්නේ. මේ පැත්තේ අවුට්ඩෝර් ඩීජේ එක තියෙනවා. වෙනමට එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව යමු අපේ ට්‍රිප් එක. ඉතින් යාළුවනේ මොකද වෙන්නේ ඉතින් හැමෝගෙම විභාග ඉවරද? අපේ නම් විභාග ඉවරයි. ඉතින් යාළුවනේ කලින් එපිසෝඩ් එකේ මේ බස් එක එලා පෙරළුණා. අර මම හයිලයිට් කරලා පෙන්නන. ඇයි බලන්නේ මොකද්ද කියලා මේ වොයිස් එකක් ඇඩ් කරලා මතකද? මතක නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන ඉන්න. අමතක කරන්න එපා. අපි හෝන් එක ගමු. ගැම්මට අපි යමු. අම්මට වැදුනා කණුවේ ගිහිල්ලා මේ සීරීවි ගාලෙක් ඇවිල්ලා දැම්මනේ. නැත්තම් ලස්සනට යන්න තිබ්බා. උලන් වැඩි තියන්නේ දිගම දාතල්. ඉතින් මොකද අලුත් අප්ඩේට් එක ප්ලේ කරාද? ප්ලේ කරාම බාහිර කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ කියන්න බැරි වුණා. මම අලුතෙන් WhatsApp channel එක පටන් ගත්තා. හරිද? ඒකේ link එක මම පහල first comment එකේ pin කරලා තියන්න. තව TikTok account එකක් පටන් ගත්තා. ඒකත් මම ඔයාලට පාලින් comment section එකේ දාලා තියනවා. ඒක follow කරගෙන යන්න. follow subscribe ඔය මේ channel එකේ 300 යනත් එන ටිකයි ඕනේ. මේක subscribe කරගෙන යන්න. මේ මැප් එක කියන්නේ අන්තිමට ගින්නේ ගැම්මට අපි යමු. ගැම්මට අපි යමු ගස් පොළ අතරින්. ඉතින් මගේ බ්ලොග් channel එක මම කරගෙන යනවා. මාස ගානකින් විතර වීඩියෝ ගන්න නෑ. මොකද කියන මේ අපේ පැත්තට මේ දවස් ටිකේ පැස්ස හරි ඒ හින්දා වීඩියෝ කරගන්න බැරි වුණා.
දාගන්නත් බැරි වුණා. ඒ හින්දා මේ ගේන්න බැරි වුණේ. ළඟදිම වීඩියෝ බලාපොරොත්තු වෙන්න. ඉතාම සුළු කාලෙකින් වීඩියෝ බලාපොරොත්තු වෙන්න. ගැම්මටම අපි කල්තරගමට ආවා. ඉතින් යාළුවනේ ඔයාලා ළඟ තියෙනවා ෆයර් ගර්ල් එහෙම තියෙන බස් ස්කින් තියෙනවා නම් මගේ පහළ මම දාලා තියෙන නම්බරේ ඒකට මේ මැසේජ් එකක් දාන්න. ඒ ස්කින් එහෙම තියෙනවා. අද දරුණු අනතුරු උන්නේ මේ පාට එකේ දරුණු අනතුරු උන්නේ මේකෙත් වාසනාව තියෙන්නේ. උඩින් ගිහින් පල්ලෙහෙන් ගිහින් යටින් ගිහින් ඔක්කොගෙම ගිහින් ඉතින් අපි දැන් ගැම්මට යමු. උඩින් පල්ලෙහෙන් යන්න ගිහලා කොහොම හරි බේරගත්තා. ගැම්ම මෙම පැසකින අපිටක් කරලා තියෙනවා. ග්‍රැෆික්ස් වලින් ගත්තොත් එහෙනම් පොඩ්ඩක් අවුල් ගස් කොළන් එහෙම.
යනවා යනවා. බස් එක එහෙමත් නාපුවොත් කොහොම හරි යාළුවනේ බස් එක යල්ට යන්න ගිහිල්ලා කොහොම හරි බේරගත්තා. හම්බෝ වාසනාව. ගැම්මටම ගමු. හරි අන්න හරි අන්න එනවා. ඒකක තියෙන්න ඕන කියන්නේ ඥානෙද මොකක්දනේ? ඔන්න ඉතින් අවස්ථා 3-4කින් බස් එක ගොඩ ගන්න බැලුවා. නමුත් පස්වෙනි අවස්ථාවේදී බස් එක ගොඩ ගන්න පුළුවන් වුණා. ගැම්මට අපි යමු. ටක් ගාලා.
යෝ ගැන්න තමයි වීඩියෝ එක අම්මට වීඩියෝ එක ඉතින් යාළුවනේ මොකද හිතෙන්නේ ඉතින් අද වීඩියෝ ගැන වීඩියෝ කියන්න තියෙන දේවල් දැක්ක දේවල් පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න එහෙනම් යාළුවනේ තවත් මේ වගේ තාස්සපෙන් සුපිරි වීඩියෝ එකක් ඕනනම් මේකේ පාර්ට් 3 වීඩියෝ එකක් ළඟදිම එනවා ඒකේ ඉදිරි කොටස් ටික ඒකේ කොටස් ටික මේ මම දැන් හදන්න ඉන්නේ එහෙනම් යාළුවනේ මේ වීඩියෝ ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න වීඩියෝ ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාන්න යන්න මට channel එක subscribe කරන්න bell එක නෑ තෝල් press කරලා තියාගන්න එහෙනම් තවස්සපන සුපිරි මේකේ part 3 වීඩියෝ එකකින් හම්බෙමු ඒක මං ගිහින් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා part 3 video coming soon bye